මැයි 28 වෙනිදා උදෑසන SpaceX සමාගමේ ස්ටාර්ෂිප් රොකට්ටුවේ 9 වෙනි පරීක්ෂණ මෙහෙයුම ඉතාම දර්ශනීය ආලෝක රටා මවමින් ඉන්දියන් සාගරයට ඉහළින් අවසන් වුණා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ගොඩක් අයට පේන්නේ මේක අසාර්ථක මෙහෙයුමක් විදියට. හැබැයි මේක කියන තරම් අසාර්ථක නෑ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේකේ සාර්ථක වුණු දේවලුත් තිබුණු හින්දා. ඉතින් මේ මෙහෙයුමේ සාර්ථක වුණේ මොනවද සහ අසාර්ථක වුණේ මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. 3, 2, 1, we have liftoff. ස්ටාර්ෂිප් රොකට්ටුවේ මුල් මෙහෙයුම් 6ේදී භාවිතා කරපු දෙවන අදියරවල් පළවෙනි පරම්පරාවේ ස්ටාර්ෂිප් යානා විදියට හඳුන්වන්න පුළුවන්. පළවෙනි මෙහෙයුමේදී අදියර දෙක වෙන් කරන තැනටවත් ගියේ නැති ස්ටාර්ෂිප් රොකට්ටුව 6 වෙනි මෙහෙයුම වෙද්දී සෑහෙන දුරට සාර්ථක වුණා. දියත් කිරීම අවසානයේ ස්ටාර්ෂිප් රොකට්ටුවේ පළමු අදියර රොකට් එන්ජින් මගින් වේගය අඩු කරගෙන පහළට ඇවිත් චොප්ස්ටික් දෙක මැද්දට ගොඩ බැස්සා. එහෙම නැත්නම් චොප්ස්ටික් දෙකෙන් අල්ලගත්තා කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම ස්ටාර්ෂිප් දෙවන අදියර බලාපොරොත්තු වුණ ගමන් මාර්ගයේ ගිහින් ඉන්දියානු සාගරයට ඉහළින් වායුගෝලයට ඇතුළු වෙලා විනාශ වෙන්නේ නැතුව පහළට ඇවිත් රොකට් එන්ජින් ක්‍රියාත්මක කරලා සාගරයට ගොඩ බැස්සා. 7 වෙනි මෙහෙයුමේදී SpaceX සමාගම පළවෙනි වරට දෙවන පරම්පරාවේ ස්ටාර්ෂිප් යානා හඳුන්වා දුන්නා. ඒක එච්චර සාර්ථක වුණේ නෑ. 7 වෙනි සහ 8 වෙනි ස්ටාර්ෂිප් මෙහෙයුම් දෙකම එකම විදියට අවසන් වුණේ. Super Heavy Booster 14 සහ Super Heavy Booster 15 පළමු අදියරවල් දෙක ලොකු ගැටලුවක් නැතුව ගොඩ බැස්සා. හැබැයි එකිනෙකට වෙනස් හේතු දෙකක් හින්දා අවසන් ප්‍රවේගය ලබා ගන්න කලින් Starship 33 සහ Starship 34 යානා දෙකේ එන්ජින් ක්‍රියා විරහිත වුණා. ඒ නිසා ඒ යානා දෙකම ඇට්ලාන්ටික් සාගරයට ඉහළින් වායුගෝලයට ඇතුළු වෙලා විනාශ වෙලා ගියා. ඉතින් ඔන්න ඔය තත්ත්වයක් එක්ක තමයි SpaceX සමාගම 9 වෙනි ස්ටාර්ෂිප් මෙහෙයුම සඳහා සූදානම් වුණේ. එයාලා මෙහෙයුමට කලින් ගොඩක් පරීක්ෂණ සිදු කළා. කලින් මෙහෙයුම් දෙකේ මතුවුණු ගැටලු වලට පිළියම් යොදන එක තමයි වැදගත්ම දෙයක් වුණේ. ස්ටාර්ෂිප් 35 යානය 9 වෙනි ස්ටාර්ෂිප් මෙහෙයුම සඳහා සූදානම් කරද්දී SpaceX සමාගම 7 වෙනි මෙහෙයුමට යොදාගත්ත Super Heavy Booster 14 පළමු අදියර 9 වෙනි මෙහෙයුමේදී නැවත භාවිතා කරන්න තීරණය කළා. 7 වෙනි මෙහෙයුමට භාවිතා කරපු එන්ජින් 33න් 4ක් පමණක් මාරු කරලා මේ රොකට් අදියර එන්ජින් පරීක්ෂාවකට ලක් කළේ අප්‍රේල් මාසයේදී. 5 වෙනි ස්ටාර්ෂිප් මෙහෙයුමේදී Super Heavy Booster 12 පළමු අදියරේ භාවිතා කරපු Raptor 2 එන්ජිමක් 7 වෙනි මෙහෙයුමේදී Super Heavy Booster 14 පළමු අදියරේ නැවත භාවිතා කළා කියලා මතකයි නේද? අන්න ඒ එන්ජිම මාරු කළේ නෑ. ඒ නිසා ඒ එන්ජිම Super Heavy Booster 14 පළමු අදියරත් එක්ක 3 වෙනි වරටත් අභ්‍යවකාශගත වෙන්න නියමිත වුණා. පළමු අදියර දියත් පූර්වයේ පරීක්ෂා කරද්දී මැසේ පරීක්ෂණ සංකීර්ණය Starship 35 යානයේ එන්ජින් පරීක්ෂාවන්ට යොදාගත්තා. තනි Raptor එන්ජිමකින් අභ්‍යවකාශයේදී සිදු කරන එන්ජින් දහනය පරීක්ෂා කරපු SpaceX සමාගම ඊට පස්සේ එන්ජින් 6ම ක්‍රියාත්මක කරලා රොකට්ටුවේ දෙවන අදියර ඉහළට යන එන්ජින් දහනය පරීක්ෂා කළා. ඒ සේරම පරීක්ෂණ වලින් පස්සේ තමයි පළමු අදියර සහ දෙවන අදියර එකතු කරලා 9 වෙනි Starship රොකට් දියත් කිරීමට සූදානම් වුණේ. සමහරුන්ට මේක ගාණක් නැති වුණාට මේක තමයි Falcon 9 රොකට්ටුවෙන් පස්සේ කක්ෂීය රොකට්ටුවක පළමු අදියරක් නැවත භාවිතා කරපු පළවෙනි අවස්ථාව. SpaceX සමාගම Falcon 9 රොකට්ටුවක පළමු අදියරක් සාර්ථකව ගොඩබස්වා ගත්තේ 2015 දී.
එදා ඉඳන් අද වෙනකල් කක්ෂීය රොකට්ටුවක පළමු අදියරක් රොකට් එන්ජින් මගින් ගොඩබස්වාගෙන නැවත භාවිතා කරන්න වෙන කිසිම රොකට් නිෂ්පාදන සමාගමකට හැකි වුණේ නැහැ. ෆැල්කන් 9 රොකට්ටුවේ පළමු අදියරක් මුලින්ම ගොඩ බැහැපු දිනයෙන් අවුරුදු 10කට පමණ පස්සේ SpaceX සමාගම ලෝක ඉතිහාසයේ ලොකුම බලවත්ම රොකට් අදියර පළවෙනි වරට නැවත භාවිතා කළා. මේක අති දැවැන්ත ජයග්‍රහණයක්. ස්ටාර්ෂිප් රොකට්ටුවේ 9 වෙනි දියත් කිරීමේ තවත් වෙනසක් වුණේ අදියර දෙක වෙන් කරපු ආකාරය. මීට කලින් හොට් ස්ටේජින් කරද්දී ස්ටාර්ෂිප් රොකට්ටුවේ පළමු අදියර හැරෙන පැත්ත මතකද? ඒ ගැන අවධානයෙන් බැලුවනම් එක එක පළමු අදියරවල් එක එක පැත්තට හැරෙනවා කියලා ඔයාලා දකින්න ඇති. ඒකට හේතුව තමයි SpaceX සමාගම මේ මෙහෙයුම වෙනකල් ස්ටාර්ෂිප් රොකට්ටුවේ අදියර දෙක වෙන් කිරීමේදී පළමු අදියර හැරෙන පැත්ත පාලනය කරන්න උත්සාහ කළේ නැහැ. දෙවන අදියරේ එන්ජින් වල තියෙන තෙරපුම් බලයේ පොඩි වෙනස්කම් තියෙනවා. අන්නේ වෙනස්කම් වලින් තමයි පළමු අදියර මොන පැත්තට තල්ලු වෙනවද කියන එක තීරණය වුණේ. ඒකෙන් මතුණු ගැටලුව වෙන්නේ බූස්ට් බෑක් බර්න් එක සඳහා පළමු අදියර හැරෙන්න ඕනේ નિયમિત පැත්තට හරව ගන්න අමතර ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්න සිදුවීම. මේ නිසා SpaceX සමාගම ස්ටාර්ෂිප් රොකට්ටුවේ 9 වෙනි දියත් කිරීමේදී පළමු අදියර අවශ්‍ය දිශාවට හරවන්න තීරණය කළා. ඒක කළේ හරිම සරල විදියකට. දෙවන අදියර එන්ජින් ක්‍රියාත්මක කරද්දී ඒ වගේන් එන වායු ධාරාව පිටතට යන්න හොට් ස්ටේජ් රින් එකේ හිඩැස් තියෙනවනේ. මේ මෙහෙයුමේදී ඒ වගේන් එක පැත්තක තියෙන හිඩැස් වහලා දැම්මා. එතකොට එන්ජින් වලින් එන වායු ධාරාවන් පිට වෙන්නේ වහලා නැති අනිත් හිඩැස් වලින්. එතකොට ඇති වෙන අසමමිතික බලයන්ගෙන් පළමු අදියර භ්‍රමණය වෙන්නේ අවශ්‍ය දිශාවට. ඒ අවශ්‍ය දිශාව තමයි කෙලින්ම ඉහළට. මොකද බූස්ට් බෑක් බර්න් එක සඳහා පළමු අදියර හැරෙන්න ඕනේ පැත්තට අඩුම කෝණයකින් හැරෙන්න නම් කෙලින්ම ඉහළට හැරුණාම හරි. ඒ කියන්නේ පාලනයක් නැතුව හැරෙන පැත්තකට හැරෙන්න දීලා ඊට පස්සේ අවශ්‍ය දිශාවට හරව ගන්න වැය කරන ඉන්ධන තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් සාර්ථකව අදියර දෙක වෙන් කළාට පස්සේ සුපර් හෙවි බූස්ටර් 14-2 පළමු අදියර බූස්ට් බෑක් බර්න් එක ආරම්භ කළා. ඒ අතරතුර ස්ටාර්ෂිප් 35 දෙවන අදියර ඒකේ එන්ජින් 6න් දිගටම ඉහළට ගමන් කළා. මේ වෙනකල් මෙහෙයුමේ කිසිම ගැටලුවක් පෙනුනේ නැහැ. නමුත් ඊට පස්සේ දෙවන අදියරේ එන්ජිමක් අසල යම්කිසි කාන්දුවක් වගේ දෙයක් පෙනුණා. රොකට්ටුවේ දෙවන අදියරේ කාන්දුවක් ඇති වෙද්දී පළමු අදියර සුපුරුදු විදියටම පහළට ආවා. මේ මෙහෙයුමේදී පළමු අදියරේ ගොඩ බැසීම වෙනස්ම විදියකට කරන්න නියමිත වුණේ. එක වෙනසක් තමයි පළමු අදියර වායුගෝලය හරහා පහළට එද්දී කලින් මෙහෙයුම් වලට වඩා ලොකු angle of attack එකක් පවත්වා ගැනීම. angle of attack කියන්නේ රොකට් අදියර පහළට එද්දී රොකට්ටුවේ මධ්‍ය අක්ෂය සහ වාතයට සාපේක්ෂව ප්‍රවේගයේ දිශාව අතර කෝණය. රොකට් අදියරේ මධ්‍ය අක්ෂයේ තියෙන්නේ වාතයට සාපේක්ෂව ප්‍රවේගයේ තියෙන දිශාවට නම් angle of attack එක අංශක බිඳුවයි. එතකොට මේකෙන් නිර්මාණය වෙන්නේ වායුගතික ප්‍රතිරෝධී බලය. ඒ කියන්නේ aerodynamic drag force එකක් විතරයි. හැබැයි grid fins යොදාගෙන angle of attack එක වැඩි කළොත්, ඒ කියන්නේ මේ විදියට රොකට් අදියරේ මධ්‍ය අක්ෂයේ ටික ටික ඉහළට හැරෙවුවොත් සිලින්ඩරාකාර පෘෂ්ඨයටත් වායු අංශු ගැටෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රතිරෝධී බලයට අමතරව වායුගතික එසවුම් බලයක්, ඒ කියන්නේ aerodynamic lift force එකක් නිර්මාණය වෙනවා. මේකෙන් පළමු අදියරේ ප්‍රවේගයේ ගොඩක් අඩු කරන්න පුළුවන්. මොකද angle of attack එක බිඳුවයි නම් රොකට් අදියරේ පහළින් තියෙන වෘත්තාකාර පෘෂ්ඨයෙන් තමයි ප්‍රතිරෝධී බලය උත්පාදනය වෙන්නේ. හැබැයි angle of attack එක වැඩි වෙද්දී සිලින්ඩරාකාර පෘෂ්ඨයෙන් අමතර ප්‍රතිරෝධී බලයක් නිර්මාණය වෙනවා. ඒ නිසා පළමු අදියරේ ප්‍රවේගය තව අඩු වෙනවා. ඒ වගේම එසවුම් බලය නිසා මේක පහළට එන ප්‍රවේගය තවත් අඩු වෙනවා. ඒ වගේම එසවුම් බලය උපයෝගී කරගෙන තිරස් අක්ෂය ඔස්සේ ටික දුරක් අරගෙන යන්නත් පුළුවන්. හරියට ගුවන් යානයක් පියාසර කරනවා වගේ වැඩක්.
කොහොම හරි මේකෙන් වෙන්නේ අන්තිමට වායුගෝලයෙන් ලොකු ප්‍රවේගයක් අඩු කරලා දෙනවා. ලෑන්ඩ් ඉන් බර්න් එක සඳහා එන්ජින් ක්‍රියාත්මක කරද්දී ඉතුරු වෙලා තියෙන ප්‍රවේගය ගොඩක් අඩුයි. ඒ කියන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් ගොඩ බහින්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා නිසා ෆැල්කන් පළමු අදියරවල් පහළට එද්දී ඇන්ගල් ඔෆ් ඇටැක් එකක් පවත්වා ගන්නවත් දැක ගන්න පුළුවන්. නිව්ග්ලේන් රොකට්ටුවේ පළමු අදියරේ දෙපැත්තේ ලොකු ස්ට්‍රේක් දෙකක් තියෙන්නේ. මේ විදියට ඇන්ගල් ඔෆ් ඇටැක් එකකින් පහළට එද්දී උත්පාදනය වෙන ප්‍රතිරෝධී බලය සහ එසවුම් බලය තවත් වැඩි කරගන්න. මොකද වායු අණු ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩිනේ. ඉතින් ආපහු ස්ටාර්ෂිප් එක පැත්තට ආවොත් කලින් මෙහෙයුම් වලදීත් සුපර් හෙවි බූස්ටර් පහළට ආවේ ඇන්ගල් ඔෆ් ඇටැක් එකක් පවත්වාගෙන. හැබැයි 9 වෙනි මෙහෙයුමේදී ඊට වඩා ලොකු ඇන්ගල් ඔෆ් ඇටැක් එකකින් පහළට එන්න SpaceX සමාගම තීරණය කළා. ඒකෙන් පහළට එන ප්‍රවේගය අඩු වෙන නිසා ලෑන්ඩින් බර්න් එක සඳහා අවශ්‍ය වෙන ඉන්ධන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හොට් ස්ටේජින් එකේදී පළමු අදියර හැරෙන පැත්ත පාලනය කිරීමෙන් SpaceX සමාගම බලාපොරොත්තු වුණේ ඉන්ධන ඉතුරු කරගන්න. ලොකු ඇන්ගල් ඔෆ් ඇටැක් එකකින් පහළට ඇවිල්ලා SpaceX සමාගම බලාපොරොත්තු වෙන්නේ ඉන්ධන ඉතුරු කරගන්න. එතකොට මේ ඉතුරු කරගන්න ඉන්ධන සේරම රොකට්ටුව ඉහළට යද්දි භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටාර්ෂිප් රොකට්ටුවෙන් කක්ෂයට ගෙනියන්න පුළුවන් ස්කන්ධය වැඩි කරගන්න තමයි මේ සේරම කරන්නේ. ලොකු ඇන්ගල් ඔෆ් ඇටැක් එකකින් පහළට එද්දි මේ පළමු අදියර මත බලපාන වායුගතික බලයන් වැඩි. ඒ නිසාම මේ පළමු අදියරට මුහුණ දෙන්න වෙන උෂ්ණත්වය ඉහළ යනවා. මෙන්න මේකට මුහුණ දෙන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරන්න ඕනේ හින්දා තමයි 9 වෙනි දියත් කිරීමේදී සුපර් හෙවි බූස්ටර් 14-2 පළමු අදියර ආපහු දියත් పూర్ව වෙත ගෙනාවේ නැත්තේ. ඒ කියන්නේ මේ පළමු අදියර චොප්ස්ටික් දෙකෙන් අල්ලගන්න SpaceX සමාගම සැලසුම් කරලා තිබ්බේ නෑ. ඒ නිසා මේක සාගරයට ගොඩ බහින විදියට තමයි පහළට ආවේ. SpaceX සමාගම ලෑන්ඩ් ඉන් බර්න් එකෙත් වෙනසක් කරලා තිබුණා. ඒක තමයි අවසන් මොහොතේදී එන්ජින් 13න් මැද එන්ජින් 3ට මාරු වෙද්දී මැද එන්ජිමක් අක්‍රිය කරලා ඒ වෙනුවට එන්ජින් 10 වලල්ලෙන් එකක් ක්‍රියාත්මකව පවත්වා ගන්න. මොකද කවදා හරි දවසක මැද එන්ජින් 3න් එකක් ක්‍රියා විරහිත වුණොත් ලෑන්ඩ් ඉන් බර්න් එක කොයි විදියටද කරන්න කියලා බලන්න එපෙයි. ඒ පරීක්ෂණයත් මේ මෙහෙයුමේදී කරන්න හිටියේ. හැබැයි ඒක කරන්න වුණේ නෑ. ලෑන්ඩ් ඉන් බර්න් එකට එන්ජින් ක්‍රියාත්මක කරද්දිම පළමු අදියර විනාශ වුණා. පළමු අදියරේ කතාව එහෙම ඉවර වෙද්දි දෙවන අදියර ඉන්ධන කාන්දුවත් එක්කම දිගටම ඉහළට ගමන් කළා. 8 වෙනි මෙහෙයුමේදී අපි දැක්කා වගේම මේ මෙහෙයුමේදීත් රැප්ටර් වැකුම් එන්ජිමක රීජන් මැනිෆෝල්ඩ් එක ළඟ රත් වෙනවා කියලා පෙනුණා. හැබැයි කොහොම හරි අවසානයේ ස්ටාර්ෂිප් 35 දෙවන අදියර බලාපොරොත්තු වුණ ප්‍රවේගයට ආසන්න වෙලා රැප්ටර් එන්ජින් 6 ක්‍රියා විරහිත කළා. මුලින්ම ක්‍රියා විරහිත කරන්නේ වැකුම් එන්ජින්, ඊට පස්සේ සී ලෙවල් එන්ජින්. මෙන්න මෙතනත් මොකක් හරි රත් වුණා එකපාරටම. ස්ටාර්ෂිප් 35 යානය තමයි එන්ජින් දහනය අවසන් කරලා බලාපොරොත්තු වුණ ප්‍රවේගයට ආසන්න වුණු දෙවන පරම්පරාවේ පළවෙනි ස්ටාර්ෂිප් යානය. හැබැයි මේකේ තිබුණ ඉන්ධන කාන්දුව නිසා මේක භ්‍රමණය වෙන්න පටන් ගත්තා. මොකද ඉන්ධන කාන්දුවක් හරියට කෝල්ඩ් ගෑස් ත්‍රස්ටර් එකක් වගේ. ඉතින් මේක ශුන්‍ය ගුරුත්වය යටතේ පෘථිවිය වටා ගමන් කරද්දී මේකේ භ්‍රමණය එන්නම වැඩි වුණා. අවසානයේ යානයේ පාලනය ගිලී ගියා. යානයේ ශුන්‍ය ගුරුත්වය යටතේ ගමන් කරද්දී ඒකේ ගෙන ගියපු ස්ටාර්ලින්ක් සිමියුලේටර්ස් 8ක් මුදා හරින්න නියමිත වුණා. නමුත් කුමක්කෝ ගැටලුවක් හින්දා යානයේ දොරටුව විවෘත වුණේ නැහැ. ඒ නිසා මේවා මුදා හරින්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම යානයේ භ්‍රමණය වුණු නිසා ශුන්‍ය ගුරුත්වය යටතේ ගමන් කරද්දී එන්ජිම ක්‍රියාත්මක කරලා පරීක්ෂා කරන්න හිටිය වැඩෙත් අතාරලා දැම්මා. අවසානයේ යානය ඉන්දියන් සාගරයට ඉහළින් පෘථිවි වායුගොඩට ඇතුළු වුණා. නමුත් පාලනයක් නැතුව භ්‍රමණය වෙමින් තිබුණු නිසා යානයේ තාපාවරණය ඉදිරියට හරවා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා යානය වායුගොඩට ඇතුළු වෙද්දී විනාශ වුණා.
ඉතින් කලින් මෙහෙයුම් දෙකට සාපේක්ෂව මේ මෙහෙයුමේදී දෙවන පරම්පරාවේ ස්ටාර්ෂිප් යානයක් එන්ජින් දහනේ අවසන් වෙනකල් ඉහළට ගෙන යන්න SpaceX සමාගමට හැකි වුණා. නමුත් ඉන්ධන කාන්දුව නිසා ඊට පස්සේ ගොඩක් දේවල් කරගන්න බැරි වුණා. හැබැයි පළමු අදියර නැවත භාවිතා කිරීම ලොකු ජයග්‍රහණයක්. කොහොම නමුත් අනතුරු විමර්ශනය අවසන් වෙනකල් අපිට දැනගන්න වෙන්නේ නෑ මොනවද මේ මෙහෙයුමේ මතුවුණු ගැටලු වලට හේතු කියලා. ඉතින් ඒ ගැන දැනගන්න අපිට ටික කාලයක් යනවා. SpaceX කියන්නේ වැරදි වලින් ඉගෙනගෙන පුළුවන් තරම් ඉක්මනට සාර්ථකත්වයට ගමන් කරන සමාගමක් කියලා අපි ඉතිහාසයේ පුරාවට දැකලා තියෙනවා. ඉතින් 10 වෙනි Starship මෙහෙයුමේදී මොකද වෙන්නේ කියලා අපි බලමු. එතකල් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.